බලය යොදනකොට ගෑල් ළමයා මොකද වෙන්නේ? ගෑල් ළමයා ඒ පැත්තට මෙහෙම ඇදිලා යනවා. මෙයා හොඳ බලයක් යොදුවොත් අරයා ඉක්මනට මොනවා කර ගන්න පුළුවන්ද? ඇදලා ගන්න පුළුවන්. මෙයා යොදන බලය අඩු වුණොත් ඇදලා එන්නේ නැහැ. ඒ වගේම තමයි ගෑල් ළමයාගේ යම් යම් සාධක තියෙනවා. ඒ සාධක මත එයා ඇදිලා යන හැකියාව වෙනස් වෙනවා. හරිනේ? මෙයාගේ පුළුවන් ඒ කැමැත්තක් ඔයාගේ. කොහොම හරි ගෑල් ළමයිගේ ද්‍රවණශීලතාවය වැඩි නම් පිරිමි ළමයි පැත්තට ඇදිලා යනවා වැඩි. එහෙම මතක තියාගන්න. එහෙනම් ඇනායනයක ද්‍රවණශීලතාවය වැඩි නම් කැටායනයේ පැත්තට මොනවා වෙනවා වැඩිද? ඇදිලා යනවා වැඩි. නේ ඉක්මනට ඇදලා ගන්න පුළුවන්. නේ ඔයාලට යම් යම් දේවල් මතක් වේද මම මේ කියනකොට. නේ ද්‍රවණශීලතාවය වැඩිම නිකන් කොයි වසරේද වගේ පොඩ්ඩක් හිතලා බලන්න. මතක් කරලා බලන්න. නේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ එකේ එහෙම නේ 9 10 වගේ පන්තිවල ගෑනු ළමයිගේ ද්‍රවණශීලතාවය වැඩි. නේද? හරි. හේතු තියෙනවනේ වට. රයිට්. අපි මේ කතා කරන්න යන්නේ මේ අයනික සංයෝගයක අයනික ගුණ කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒ කියන්නේ එක එක අයනික සංයෝගයක අයනික ගුණ අඩු වෙන්නේ වැඩි වෙන්නේ කොහොමද කියන එක. ඒතර අපිට ඉස්සෙල්ලාම කතා කරන්න පුළුවන් සාමාන්‍යයෙන් දැන් අයනික සංයෝගයක ද්‍රවීකරණය කියලා දෙයක් වෙනවා. දැන් අපි හිතුවොත් එහෙම පරිපූර්ණ අයනික සංයෝගයක්. ඒ කියන්නේ 100ට 100ක් අයනික ගුණ විතරක් තියෙන සංයෝගයක් නම් ඔය හොඳ අයනික සංයෝගයක් නම් කැටායනයයි ඇනායනයයි ගෝලාකාරව තියෙන්න ඕනේ. කැටායනයයි ඇනායනයයි මෙහෙම ගෝලාකාරව තියෙන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වලාවන සමමිතිකව මෙහෙම තියෙන්න ඕනේ. ඒතර මේ තමයි පරිපූර්ණ අයනික සංයෝග. පරිපූර්ණ අයනික සංයෝග. පරිපූර්ණ අයනික සංයෝගයක් නම් මෙහෙම තියෙන්න බෑ. හැබැයි ස්වභාවයෙන් අපිට එහෙම පරිපූර්ණ අයනික සංයෝග හම්බ වෙනවා හරි අඩුයි. මේ ඕනි අයනික සංයෝගයක මේ ඉලෙක්ට්‍රෝන වලාවේ හැඩය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ වෙන්න මෙහෙම. මේක ඉලෙක්ට්‍රෝන වලාව වෙන්න මෙහෙම තියෙනවා. ඇනායනේ ඉලෙක්ට්‍රෝන වලාව වෙනස් වෙලා තියෙනවා. හරි. නිකන් මෙහෙම හිතන්න. ඒතර මේ තමයි ස්වභාවයේ පවතින අයනික සංයෝග. තව පොඩ්ඩක් ගත්තොත් එහෙම තව මේකේ හැඩය වෙනස් වුණොත් එහෙම මෙන්න මේ වගේ වෙනවා. නිකන් මේක නිකන් එතකොට මොන සංයෝගයක් වගේ. අන්න මේක නිකන් සහ සංයෝජ සංයෝගයක් වගේ ඉලෙක්ට්‍රෝන වල දෙක එකතු වෙනානේ. ඒතර මේ බලන්න මේ පල්ලෙහාට යන්න යන්න මොකද්ද වෙලා තියෙන්නේ? පල්ලෙහාට යන්න යන්න මොකද්ද වෙලා තියෙන්නේ? ද්‍රවීකරණය. ඉලෙක්ට්‍රෝන වලාවේ හැඩය වෙනස් වීම. ද්‍රවීකරණය වැඩි වෙලා. ඒතර මං කියන්නේ හොඳ අයනික සංයෝගයක් නම් පරිපූර්ණ අරයා ගෝලා කැටායනය ඇනායනය ගෝලාකාරව තියෙන්න ඕනේ. එහෙම නැතුව ඉලෙක්ට්‍රෝන වලාවේ හැඩය වෙනස් වෙන්න ද්‍රවීකරණය වැඩි වෙනවා. ද්‍රවීකරණය වැඩි වෙනකොට අයනික ලක්ෂණ අඩු වෙනවා. ද්‍රවීකරණය වැඩි වෙනකොට අයනික ලක්ෂණ මෙයාගේ අඩු වෙනවා. හරිනේ? ඕක මතක තියාගත්තා නම් හරි. අයනික සංයෝගයක ද්‍රවීකරණය වැඩි වෙනකොට අයනික ලක්ෂණ අඩු වෙනවා. ඒතර මේ ද්‍රවීකරණය රඳාපවතින සාධක මොනවද? ඒකට බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් කැටායනය මත අනික ඇනායනය මත. හරිද? දැන් මේක පැහැදිලි කරද්දී දැන් අපි මෙහෙම හිතමු උදාහරණයක්. මට එක හිතෙනවා කෙමිස්ට්‍රි උගන්වනකොට මේ කැටායන කියන්නේ පිරිමි ළමයි වගේ. කැටායන කියන්නේ පිරිමි ළමයි. හරි කැටායන කියන්නේ පිරිමි ළමයි. ඇනායන කියන්නේ නිකන් ගැහැණු ළමයි වගේ. හරි. අපි ගැහැණු ළමයි කොණ්ඩි කියලා හිතමු. හරිනේ? මේ ගැහැණු ළමයි. හරිද? දැන් අහගන්න. දැන් මේ දෙන්නාගේ බන්ධනයක් හදාගන්න යනකොට මෙයා විසින් හැමතිස්සෙම බලයක් යොදන්නේ. අපි මේ හිතමු. ඒ කියන්නේ කැටායනයේ විසින් ඇනායනයේ මත බලයක් යොදනවනේ. මේ පිරිමි ළමයා අරයට ගිහලා බලයක් යොදනවා. පොඩ්ඩක් අහනවා නම් මනම් අහන්න. නැදීමක් හදගන්න. ඒතර මෙයා යොදන බලයක්නේ කැටායනයේ යොදන බලයට අපි කියනවා ද්‍රවීකාරක බලය. ද්‍රවීකාරක බලය. ද්‍රවීකාරක බලය තියෙන්නේ කාටද? කැටායනයේ. කැටායනයේ ද්‍රවීකාරක බලය. යොදන බලය රඳාපවතින සාධක මොනවද? මෙයාගේ ධන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න. අරයා මත ලොකු බලයක් යොදන්න පුළුවන්. රින කෙනාට අක් ගාලා ඇදිලා එනවා. යාළමට අක් ගාලා මේ පැත්තට ඇදිලා එනවා. එහෙනම් අපි කියනවා ද්‍රවීකාරක බලය ආරෝපණයට අනුලෝමයි. කැටායනයේ ආරෝපණය වැඩි වෙන්න ඇනායනයේ මත යොදන්න පුළුවන් බලය වැඩි. බලය වැඩි වෙන්න එයා මේ පැත්තට ඇදිලා එනවා වැඩි. කැටායනයේ ද්‍රවීකාරක බලය කැටායනයේ ආරෝපණය වැඩි වෙනකොට වැඩි වෙනවා.
ඒතර කැටායනය අරයෙන් පොඩි වෙනකොට දැන් මෙහෙම හිතන්න පොටෑසියම් ප්ලස් උයි සෝඩියම් ප්ලස් උයි වගේ ගන්න. සෝඩියම් ප්ලස් ගත්තම පොඩිනේ. පොටෑසියම් ප්ලස් ගත්තම ඊට වඩා ලොකුයි. දෙන්නගෙම ධන ඒකක ආරෝපණයක් නේ තියෙන්නේ. දැන් මෙයාගේ ධන ඒකක ආරෝපණය හැමතැනම ව්‍යාප්ත වෙනවා. මෙයාගේ හැමතැනම ව්‍යාප්ත වෙනකොට මෙයා පොඩි වර්ගඵලයකනේ ධන ඒකක ආරෝපණය ව්‍යාප්ත වෙන්නේ. මෙයාගේ ලොකු වර්ගඵලයක ධන ඒක ව්‍යාප්ත වෙන්නේ. ඒතර ඒකක වර්ගඵලයක තියෙන ආරෝපණය. ඒකක වර්ගඵලයක තියෙන ආරෝපණය. අපි කියනවා ඒකට පුෂ්ටික ආරෝපණ ඝනත්වය. පුෂ්ටික ආරෝපණ ඝනත්වය කාගේ අඩුයිද? කැටායනේ ලොකු වෙන්න අඩු වෙනවා. පුෂ්ටික ආරෝපණ ඝනත්වය මම මෙහෙම ලියන්නම් කෙටියෙන් කියනකොට තේරෙනවානේ. පුෂ්ටික ආරෝපණ ඝනත්වය කැටායනේ ලොකු වෙන්න අඩු වෙනවා. මොකද ආරෝපණයේ හැමතැනම බෙදලා යනවානේ. ඒතර ඒකක වර්ගඵලයක් මත තියෙන ආරෝපණ ප්‍රමාණය අඩු වෙනවා. කැටායනේ ලොකු වෙනවා. ඒතර අරයට යොදන්න පුළුවන් බලය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් අපි කියනවා කැටායනයක් අරයෙන් විශාල වෙනකොට එයාගේ ඒකක වර්ගඵලයක් මත තියෙන ආරෝපණය අඩුයි. ඒතකොට ඇනායනය කෙරෙහි යොදන්න පුළුවන් බලය අඩුයි. එහෙනම් අපි කියනවා අරයට ප්‍රතිලෝමව සමානුපාතයි. අරය වැඩි වෙන්න ද්‍රවීකාරක බලය අඩු වෙන එක වෙන්නේ. අරය මේ පැත්තට ඇදලා ගන්න අමාරුයි. ද්‍රවීකරණය වීම එතකොට මොනවා වෙනවද? අඩු වෙනවා. හරිද? දැන් ඇනායනයේ මොනවද තියෙන සාධක? ඇනායනය වෙන්නේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් පිරිමි ළමයා බලය යොදනකොට ගෑල් ළමයා මොකද වෙන්නේ? ගෑල් ළමයා මේ පැත්තට මෙහෙම ඇදිලා යනවා. මෙයා හොඳ බලයක් යොදුවොත් අරය ඉක්මනට මොනවා කරගන්න පුළුවන්ද? ඇදලා ගන්න පුළුවන්. මෙයා යොදන බලය අඩු වුණොත් ඇදලා එන්නේ නැහැ. ඒ වගේම තමයි ගෑල් ළමයාගේ යම් සාධක තියෙනවා. ඒ සාධක මත එයා ඇදිලා යන හැකියාව වෙනස් වෙනවා. හරිනේ? මෙයාගේ යම් සාධක තියෙනවා. ඒ සාධක මත මෙයා අර පැත්තට ඇදිලා යන හැකියාව වෙනස් වෙනවා. හරිනේ? ඒවට අපි කියනවා ද්‍රවණශීලතාවය. ද්‍රවණශීලතාවය. මේ ගෑල් ළමයෙක්ගේ ද්‍රවණශීලතාවය වැඩි නම් ඇදිලා යනවා වැඩි. නේ? අපිට ඕනනම් ඔය වචනයක් ඕනනම් දාගන්න පුළුවන් අර කෙල්ලගේ මෙහෙමයි. මේ වැඩි කියලා වගේ දාගන්න පුළුවන්. ඒ කැමැත්තක් ඔයාගේ. කොහොම හරි ගෑල් ළමයිගේ ද්‍රවණශීලතාවය වැඩි නම් පිරිමි ළමයි පැත්තට ඇදිලා යනවා වැඩි. එහෙම මතක තියාගන්න. එහෙනම් ඇනායනයක ද්‍රවණශීලතාවය වැඩි නම් කැටායනයේ පැත්තට මොනවා වෙනවා වැඩිද? ඇදිලා යනවා වැඩි. නේ? ඉක්මනට ඇදලා ගන්න පුළුවන්. නේ? ඔයාලට යම් දේවල් මතක් වේද මම මේ කියනකොට. නේ? ද්‍රවණශීලතාවය වැඩිම නිකන් කොයි වසරේද වගේ පොඩ්ඩක් හිතලා බලන්න. මතක් කරලා බලන්න. නේ? සාමාන්‍යයෙන් ඉස්කෝලේ එකේ එහෙම නේ? 9 10 වගේ පන්තිවල ගෑල් ළමයිගේ ද්‍රවණශීලතාවය වැඩි. නේද? හරි. හේතු තියෙනවනේ වට. රයිට්. උඩට යන්න ද්‍රවණශීලතාවය දැන් විශේෂ සයන්ස් එහෙම කරනවා නම් ද්‍රවණශීලතාවය ගොඩක් අඩුයි. වෙන ප්‍රශ්න තියෙනවනේ යාලට ඒවට වඩා. හරි කොහොම හරි ගෑල් ළමයිගේ ද්‍රවණශීලතාවය වැඩි නම් කැටායනයේ පැත්ත පිරිමි ළමයා පැත්තට ඇදිලා යනවා වගේ ඇනායනයක ද්‍රවණශීලතාවය වැඩි නම් කැටායනයේ පැත්තට ඉක්මනට ඇදිලා යනවා. අන්නේ ඇදිලා යන හැකියාවට තමයි අපි කියන්නේ ද්‍රවණශීලතාවය. කැටායනයේ යොදන බලය හමුවේ ඇනායනය කැටායනයේ පැත්තට ඇදිලා යන එකට තමයි ද්‍රවණශීලතාවය කියලා කියන්නේ. දැන් එතනදී ඍණ ගතිය වැඩි වෙන්න මෙයාගේ ඍණ ගතිය වැඩි වෙන්න කැටායනයේ පැත්තට පිරිමි ළමයා පැත්තට ඇදිලා යනවා. එහෙනම් අපි කියනවා ඇනායනයේ ආරෝපණය වැඩි වෙන්න ද්‍රවණශීලතාවය වැඩි වෙනවා. අර පැත්තට ඇදිලා යනවා. ඒ වගේම තමයි ඇනායනයක් ලොකු වෙන්න මෙයාට පුළුවන් ඉක්මනට මෙයාව ඇදලා ගන්න. ඒ වගේම ඇනායනය ලොකු වෙනකොට එයා පොඩ්ඩක් හැඩය වෙනස් වුණත් අපිට ලොකුවට පේනවා. දැන් මෙහෙම හිතන්න. මේ කැටායන ඇනායනයක් වෙන්න ඇනායනයක්. දැන් මෙයාගේ හැඩය පොඩ්ඩක් වෙනස් වුණාට මේක වැඩිපුර පේනවා අපිට නේ. මෙයාට වඩා මෙයාගේ හැඩය වෙනස් වීම වැඩිපුර පේනවා. අර පැත්තට ඇදිලා යන ගතිය වැඩිපුර වෙනවා. ඉලෙක්ට්‍රෝන වලාගේ හැඩය වෙනස් වීම වැඩිපුර සිද්ධ වෙනවා. ප්‍රමාණයෙන් ලොකු වෙන්න. එහෙනම් අපි කියනවා ඇනායනයක අරය වැඩි වෙනකොටත් මොන ශීලතාවය වැඩි වෙනවද? ද්‍රවණශීලතාවය වැඩි වෙනවා. දැන් හොඳට අහගන්න. කැටායනයක ද්‍රවීකාරක බලය වැඩි වෙනකොටත් ඇනායනයක ද්‍රවණශීලතාවය වැඩි වෙනකොටත් එයාගේ මොනකරණය වැඩි වෙනවද? ද්‍රවීකරණය වැඩි වෙනවා. ද්‍රවීකරණය වැඩි වෙනකොට අයනික ලක්ෂණ මොනවා වෙනවද? අඩු වෙනවා. සහසංයෝජ පැත්තට ගමන් කරන හින්දා. ඒතර කැටායනයක ද්‍රවීකාරක බලය වැඩි වෙන්නේ කවුරු මතද? ආරෝපණය වැඩි වෙනකොට ද්‍රවීකාරක බලය වැඩි වෙනවා. අරය අඩු වෙනකොට ප්‍රාණයෙන් කුඩා වෙනකොට
ද්‍රවීකාරක බලය වැඩි වෙනවා. ද්‍රවීකාරක බලය වැඩි වෙන අරේවා මේ පැත්තට ඇදලා ගන්න පුළුවන්. ඇදලා ගන්නවා කියන්නේ එයාගේ අයනික ලක්ෂණ අඩු වෙනවා. ඇනායනයක් ප්‍රමාණයෙන් ලොකු වෙනකොටත් ද්‍රවණශීලතාවය ඇදිලා යන හැකියාව කැටායනයේ පැත්තට ඇදිලා යන හැකියාව ආරෝපණය වැඩි වෙනකොට මොනවා වෙනවද? වැඩි වෙනවා. ඇනායනයක අරේ වැඩි වෙනකොටත් කැටායනයේ පැත්තට ඇදිලා යන හැකියාව වැඩි වෙනවා. හරිනේ? එහෙම ඇදිලා යන්න හැඩය වෙනස් වෙන්න එයාලගේ මොන ලක්ෂණ අඩු වෙලාද? අයනික ලක්ෂණ අඩු වෙලා සහසංයුජ ගුණය නැත්නම් සහසංයුජ ලක්ෂණ වැඩි වෙන එක වෙන්නේ. හරිනේ? රයිට්. අන්න ඔහොම අපිට පැහැදිලි කරගන්න පුළුවන් අයනික සංයෝගයක අයනික ගුණ කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒක කැටායනයේ සාධක මතයි ඇනායන සාධක මතයි සදා පවතිනවා. හරි? රයිට්. අපි බලමු දැන් උදාහරණ. හරි. එහෙනම් අපි දැන් පොඩි උදාහරණයක් කරන් බලමු. දැන් උදාහරණයක් විදිහට කියන්න කලින් දැන් සාරාංශය අපි හිතාගමු. සාරාංශය තමයි අයනික සංයෝගයක අයනික ලක්ෂණ අඩු වෙනවා මොන කරණයේ වැඩි වෙනකොටද? ද්‍රවීකරණය වැඩි වෙනවා. ද්‍රවීකරණය වැඩි වෙනකොට සහසංයෝජ ලක්ෂණ වැඩි වෙනවා අයනික සංයෝගවල. ද්‍රවීකරණය වැඩි වෙන්නේ ද්‍රවීකාරක බලය වැඩි වෙනකොටයි ද්‍රවණශීලතාවය වැඩි වෙනකොටයි. නේ? ද්‍රවීකාරක බලය වැඩි වෙනවා කැටායනයේ ආරෝපණය වැඩි වෙනකොටයි අරය අඩු වෙනකොටයි. ද්‍රවණශීලතාවය නයි කියන්නේ ඇනායනයේ ඇදිලා යන එක නම් ආරෝපණය වැඩි වෙනකොටයි අරය වැඩි වෙනකොටයි දෙකටම වැඩි වෙනවා. දැන් මේ තියෙන උදාහරණයක් මේ කට්ටියගේ අයනික ලක්ෂණ වෙනස් වෙන හැටි බලමු. දැන් සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් ක්ලෝරයිඩ්, ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඔය වෙලාවට ඔයා බෙදා ගන්න. මේක බෙදා ගන්න ටක් දාලා අයන වලට කඩා ගන්න. අයන වලට කඩද්දි Cl හැමෝගෙම Cl ඇනායනයේ පොදුයි. මෙතන කැටායනයේ සෝඩියම් ප්ලස්, මෙතන කැටායනයේ මැග්නීසියම් 2+, මෙතන කැටායනයේ ඇලුමිනියම් 3+ නේ. දැන් මොකද්ද කියන්න තියෙන්නේ? අන්න බලන්න සෝඩියම් ප්ලස්, මැග්නීසියම් 2+, ඇලුමිනියම් 3+ කියන පිළිවෙලට කවුරු වැඩි වෙනවද? මේ පැත්තට ආරෝපණය වැඩි වෙනවනේ. නේ? ඒ වගේම තමයි කියන්න දෙයක් නෑ ඔයාලට සෝඩියම් ප්ලස්, මැග්නීසියම් 2+, ඇලුමිනියම් 3+ කියනකොට අරය මොකද වෙන්නේ? අරය අඩු වෙනවා. අරය අඩු වෙනවා. අපි කතා කරලා තියෙනවා දැන් මේවා සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදනේ. ප්‍රෝටෝන මෙයාගේ 11යි, ඉලෙක්ට්‍රෝන 10යි. මෙයාගේ ප්‍රෝටෝන 12යි, ඉලෙක්ට්‍රෝන 10යි. මෙයා ප්‍රෝටෝන 13යි, ඉලෙක්ට්‍රෝන 10යි. එතකොට එකම ඉලෙක්ට්‍රෝන ගාන ප්‍රෝටෝන වැඩි වෙන්න න්‍යෂ්ටිය පැත්තට ඇදිලා එනවනේ. ඒවා අපි වෙනම කතා කරලා තියෙනවා. තුන් දෙනාගේම ඉලෙක්ට්‍රෝන වටේ 10යි තියෙන්නේ. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන වැඩි වෙන්න මේ ඉලෙක්ට්‍රෝන ටික න්‍යෂ්ටිය පැත්තට ඇදිලා එනවා. ඒතර අරය අඩු වෙනවනේ. අපි කතා කරලා මම ඒකත් දැනම කියන්න. අරය සාමාන්‍යයෙන් සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදයක ප්‍රෝටෝන ගානට ප්‍රතිලෝම. ප්‍රෝටෝන වැඩි වෙන්න අරය අඩු වෙනවා. එහෙනම් මේ පැත්තට අරයත් අඩු වෙනවනේ. අන්න. එහෙනම් බලන්නකො මේ පැත්තට යන්න. සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් ක්ලෝරයිඩ්, ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියන පිළිවෙලට අරයෙන් අඩු වෙන නිසා ආරෝපණයෙන් වැඩි වෙන නිසා මොන බලය වැඩි වෙනවද? ද්‍රවීකාරක බලය වැඩි වෙනවා. ද්‍රවීකාරක බලය වැඩි වෙද්දී ද්‍රවීකරණය වෙනස් වෙනවා. ඉලෙක්ට්‍රෝන වලාවේ හැඩය වෙනස් වෙනවා. එතකොට සහසංයුජ ලක්ෂණ වැඩි වෙලා අයනික ලක්ෂණ අඩු වෙනවා. එහෙනම් මෙන්න මේ සංයෝග තුනේ අඩුම අයනික ලක්ෂණ තියෙන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. හරි මෙන්න මේ පිළිවෙලට අයනික ගුණ අඩු වෙනවා. අයනික ගුණ අඩු වෙනවා. තේරුණාද කියන එක? අන්න ඔය වගේ උදාහරණයක් අපිට සලකන්න. අපි බලමු නිකන් තව උදාහරණයක්. බලමු. අපි හිතමු ඇනායනය වෙනස් වෙන එකනේ. සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් බ්‍රෝමයිඩ්. තුන් දෙනා හිතන්න. දැන් හැමෝගෙම මොකද වෙන්නේ කියන්නේ? කැටායනේ එකමයි. අයන වලට කඩා ගන්නක් ගන්න. අයන වලට කඩා ගද්දි කැටායනේ එකමයි. සෝඩියම් ප්ලස්, සෝඩියම් ප්ලස්, සෝඩියම් ප්ලස්. ඇනායනේ Cl මයිනස්, F මයිනස්, Br මයිනස්. කැටායනේ පොදුයි, ඇනායනේ වෙනස් වෙනවා. ඇනායනේ ඍණ එකයි. ඇනායනේ ආරෝපණයත් මොකද වෙන්නේ? සමානයි. අපි දන්නවා ෆ්ලෝරීන්ට වඩා ක්ලෝරීන් අරය වැඩි, ක්ලෝරීන්ට වඩා බ්‍රෝමීන්ගේ කවුරු වැඩිද? අරය වැඩි. එහෙනම් මේකේ වෙනස් වෙන සාධකය තමයි ඇනායනයේ අරය. මම කිව්වා ඇනායනයක් ප්‍රමාණයෙන් ලොකු වෙන්න එයාගේ ද්‍රවණශීලතාවය හැඩය වෙනස් වීම වැඩි. ද්‍රවීකරණය වැඩි, අයනික ලක්ෂණ අඩුයි. එහෙනම් ඇනායනයක් ප්‍රමාණයෙන් ලොකු වෙන්න එයාලගේ මොන ලක්ෂණ අඩු වෙනවද? අයනික ලක්ෂණ අඩු වෙනවා. හරි නේද? රයිට්. එහෙනම් මම හිතනවා දැන් ඔයාලට මේ අයනික සංයෝගයක අයනික ලක්ෂණ. එහෙම නැත්නම් අයනික සංයෝගයක සහසංයෝජ ලක්ෂණ මොනවා වීමද? වෙනස් වීම
තේරුම් ගන්න ඇතිශය. මේ සාධක හතර මත තමයි වෙනස් වෙන්නේ. හරි. ඒතර කැටායනයකින් හැමතිස්සෙම බලයක් යොදලා ඇනායනය ඇදලා ගන්නවා. ඒකින්ද ද්‍රවීකාරක බලය කියන්නේ. ඇනායනයක් වෙන්නේ අරය යොදන බලය හැම්මේ ඇදිලා යන එක. ඒයි ද්‍රවණශීලතාවය කියන්නේ. මේ දෙකම වැඩි වෙනකොට හැඩය වෙනස් වීම වැඩි වෙනවා. අයනික ලක්ෂණ අඩු වෙනවා කියලා කෙටියෙන් මතක තියාගන්න.